දැන් අපි කියන්න යන්නේ මිනිස්සෙක්ගේ කොණ්ඩෙන් කියන්න පුළුවන් ඔහු ගැන නියම යක්ෂ කතාවක් ගැනයි. හොඳයි ඉතින් ඔයාලා දැකලා ඇති සමාජය ඔයාලා ආශ්‍රය කරන අයගේ එක කොණ්ඩ තියෙනවා. උපතින්ම අරන් ආපු කොණ්ඩය. ඉතින් දැන් අපි කියන්නම් ඔයාලට ඒ එක කොණ්ඩ අනුව කොහොමද යාළගේ ගති ගුණ ලක්ෂණ කියලා. තමයි යක් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. මුලින්ම මේ තමයි කැරලි කොණ්ඩය. මේකට කියන්නේ නාගකේශ කියලා. ඔබේ හිසකෙස් ස්වභාවිකවම කැරලි ගහිලා. ඒ කියන්නේ කර්ලි හෝ දඟර ගහිලාද තියෙන්නේ. නිකන් නාගෙක් දරණ ගහගෙන ඉන්නවා වගේ. එහෙනම් හොඳට අහගන්න. මේක නිකන් කොණ්ඩයක් නෙවෙයි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේකට කියන්නේ නාගකේශ කියලා. මේක අයිති වෙන්නේ ලේසියෙන් අල්ලගන්න බැරි හරිම গুপ্ত මිනිස්සුන්ට. මේ අයගේ තියෙන භයානකම සහ වටිනාම දේ තමයි ආකර්ෂණය. නාගයෙක් විනය කරද්දී අපි ගල් වෙලා බලාගෙන ඉන්නවා වගේ මේ අය දිහා ඕන කෙනෙක්ට ආයේ හැරිලා බලන් හිතෙනවා. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ව එක බැල්මෙන් වසඟ කරගන්න පුළුවන් පුදුම රාගික බවක් මේ අයට ස්වභාවයෙන්ම පිහිටලා තියෙනවා. කට බොරු කිව්වත් මේ අයගේ ඇස් කවදාවත් බොරු කියන්නේ නැහැ. කලාවට, නැටුම් වලට සහ රංගපාන්න මේ අයට තියෙන්නේ පුදුම දක්ෂතාවයක්. Tamanගේ රූපය සහ පෙනුම පාවිච්චි කරලා සල්ලි හොයන්න, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න, මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න මේ නාගකේශ තියෙන අයට මාර වාසනාවක් තියෙනවා. මේ අයගේ නරක පැත්ත ගැන කිව්වොත් හැබැයි මේ කතාවේ අනිත් පැත්ත ඊට වඩා භයානකයි. නාගෙක් වගේම තමයි මේ අයගේ ආදරය ඇස්සේ ලොකු විෂක් හැංගිලා තියෙනවා. ඒ තමයි අධික ඊර්ෂ්‍යාව සහ සැකය. මේ අය ආදරය කරන්නේ පිස්සුවෙන්. හැබැයි Tamanගේ පාර්ට්නර් වෙන කෙනෙක් දිහා බලනවටවත් වෙන කෙනෙක් ගැන වර්ණනා කරනවටවත් මේ අය පොඩ්ඩක්වත් කැමති නෑ. Tamanගේ දේ Tamanට විතරයි කියන මතේ ඉඳන් තමයි මේ අය ආදරය කරන්නේ. පොඩි දෙයටත් සැක කරන, ඉක්මනට තරහ යන ගතියක් මේ අය ළඟ තියෙනවා. ඒ වගේම කාට හරි මේ අයත් එක්ක තරහ වෙන්න ලේසි. හැබැයි තරහ වුණාට පස්සේ බේරෙන්න නම් ලේසි වෙන්නේ නෑ. මොකද මේ අය අන්තිම මොහොත වෙනකම්ම බලාගෙන ඉඳලා වෙලාව ආවහම දෂ්ට කරන්න. ඒ කියන්නේ පලි ගන්න જાතිය අය තමයි මෙයාලා. කොහොම වුණත් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබේ ඒ කැරලි කොණ්ඩය තමයි ඔබේ ඔටුන්න. ඒක දිහා බලන ඕන කෙනෙක්ගේ හිත හෙල්ලෙනවා කියන එක අමතක කරන්න එපා. ඔබේ ආදරේ හරිම සැරයි තමයි. හැබැයි ඒ ආදරේ විඳින කෙනා දන්නා ඒක කොච්චර ගැඹුරුද කියලා. ඔබේ ඔය සැකය පොඩ්ඩක් අඩු කරගත්තොත් මුළු ලෝකයක් වුණත් ඔබේ පාතුලට ගේන්න ඔබට පුළුවන්. ඉතින් මේ දෙවනි කොණ්ඩය තමයි කෙලින් දික් වෙලා තියෙන කොණ්ඩය. මේකට කියන්නේ මයුරකේශ කියලා. ඔබේ කොණ්ඩය ස්වභාවිකවම හරි කෙලින්. ඒ කියන්නේ ස්ට්‍රේට්. පීරුහාම නූල් පොටවල් වගේ හරිම පිළිවෙලට පහළට වැටෙනවද? එහෙනම් මේ කියන්නේ ඔබ ගැනයි. සාමුද්‍රික ශාස්ත්‍රයේ මේ කොණ්ඩයට කියන්නේ මයුරකේශ කියලා. නම වගේම තමයි මොනරෙක්ට තියෙන ඒ රාජකීය ආඩම්බරය සහ අනිත් අයට වඩා ඉහළින් ඉන්න තියෙන ආශාව උපතින්ම අරගෙන ආපු පිරිසක් තමයි මේ. ඇත්තම කිව්වොත් ඔබ පිළිවෙල කියන දේ අදහන කෙනෙක්. ඔබේ කාමරේ බඩු තියෙන විදිහේ ඉඳන් ඔබ අඳින පළදින විදිය දක්වා පුදුම පිළිවෙලක් තියෙනවා. කිසිම දෙයක් අවුල් වෙලා තියෙනවට, ජරා වෙලා තියෙනවට ඔබ කැමති නෑ. මේ නිසාම සමහරු ඔබට හරිම ආඩම්බරයි කියලා මූණටම කියලා ඇති. ඒක බොරු නෙවෙයි. ඔබ දන්නවා ඔබට වටිනාකමක් තියෙනවා කියලා. ඒ නිසා ඔබ ලේසියෙන් කාටවත් ඔළුව නමන්න යන්නේ නෑ. මොකද ඔබ ඉපදිලා තියෙන්නේ කාටවත් යටත් වෙලා ඉන්න නෙවෙයි. රජිනක් හෝ රජෙක් වගේ අනදින්න.
මේ මයුර කේශ තියෙන අයගේ ලොකුම වාසනාව තියෙන්නේ ධනය පැත්තේ. ඔබ හැඟීම් වලට වඩා බුද්ධියට තැන දෙන කෙනෙක්. රුපියලක් වියදම් කරද්දී දෙපාරක් හිතනවා. ඒ නිසාම මැදි වයසට එද්දි සමාජයේ ඉහළම පැලැන්තියේ සල්ලි තියෙන කාටවත් අතපාන්නේ නැති ධනවත් චරිතයක් වෙන්න ඔබට පුදුම වාසනාවක් තියෙනවා. බැංකු ගිණුම් පිරින්ඩ සල්ලි හොයන්නත් ඒක පරිපාලනය කරන්න ඔබට පුදුම මොලයක් තියෙනවා. හැබැයි ඔබේ චරිතයේ අනිත් පැත්තකුත් තියෙනවා. මේ අධික පිළිවෙල නිසාම ඔබ අනිත් අයගේ වැරදි හොයන්න නිතරම පෙළඹෙනවා. අනිත් අය කරන දේවල් ඔබේ හිතට අල්ලන්නේ නැහැ. ඇයි මේ මිනිස්සුන්ට මේක කරගන්න බැරි කියලා ඔබට නිතරම හිතෙනවා. ඔබේ කට සමහර වෙලාවට ටිකක් සැරයි. අනුන්ගේ අඩුපාඩු මූණටම කියන්න ගිහින් හෝ අනවශ්‍ය විදිහට විවේචනය කරන්න ගිහින් ගොඩක් අයව තරහ කරගන්නවා. ආදරේදී උනත් පාඩන පොඩ්ඩක් පිළිවෙල මදි වුණොත් කිව්ව වෙලාවට වැඩේ කළේ නැත්තම් ඔබට යකා නගිනවා. මේ නිසා පෞල් ජීවිතේ පොඩි ගැටුම් ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් මතක තියාගන්න. ඒ ආඩම්බරකම තමයි ඔබේ ගැම්ම. මොනරෙක් ලස්සන පිල් කලබක් තියෙද්දි කුකුලෙක් වගේ ඉන්න ඕනේ නෑනේ. ඔබ ඔබේ ස්ටෑන්ඩ් එක කවදාවත් පහළ දාගන්න එපා. ඔබ ජීවත් වෙන්නේ ඔබට ඕන විදිහට මිසක් අනුන්ට ඕන විදිහට නෙවෙයි. ඒ ක්වොලිටි එක දිගටම තියාගන්න. තුන්වෙනි එක ගැන කිව්වොත් ඒ තමයි රැලි සහිත ඝන කොණ්ඩය. මේකට කියන්නේ සිංහ කේශ කියලා. ඔබේ කොණ්ඩය ස්වභාවිකවම රැලි සහිත වේව් එකක් තියෙන එකක්ද? ඒ වගේම හරිම ඝනකමට පිරුණු ගතියට තියෙනවද? හරියට සිංහෙක්ගේ කේශර මාලාව වගේ? එහෙනම් මේ කතාව ඔබ ගැනයි. සාමුද්‍රික ශාස්ත්‍රයේ මේ කොණ්ඩයට කියන්නේ සිංහ කේශ කියලා. නිකන් අයට මේ කොණ්ඩයක් පිටින්නේ නැහැ. මේක ලැබෙන්නේ උපංගෙයි නායකයන්ට විතරයි. මේ අයගේ චරිතේ තියෙන විශේෂම දේ තමයි යටත් නොවීම. ඔබ ඉපදිලා තියෙන්නේ කාටවත් සර් මැඩම් කියාගෙන ඔළුව පාත් කරගෙන ජීවත් වෙන්න නෙවෙයි. ඔබ කැමති ඔබම රජ වෙන්න. රැකියාවක් කළත් ව්‍යාපාරයක් කළත් ඔබ බලන්නේ කොහොම හරි ඒකේ ඉහළම තැනට යන්න. ඔබ කාමරයකට ඇතුල් වෙද්දි නිකම්ම ඔබේ පෞරුෂවයට හැමෝම ඇහැ ඇරලා බලනවා. ඒ වගේම තමයි ඔබේ හිත පිටින් පේන තරම් නපුරු නෑ. හරිම උණු වෙන හදවතක් ඔබට තියෙනවා. Tamanගේ යාළුවෙක්ට හෝ නෑදෑයෙක්ට කරදරයක් වුණාම ඉස්සෙල්ලාම දුවගෙන ඉන්නේ ඔබ. හැබැයි සිංහෙක් වගේම තමයි මේ අයගේ භයානක පැත්තකුත් තියෙනවා. ඒ තමයි කේන්තිය. ඔබට තරහා යන්නේ බොහෝම කලාතුරකින් වෙන්න පුළුවන්. හැබැයි තරහා ගිය දවසට ඉතින් එතන ලොකු විනාශයක් වෙනවාමයි. කේන්තිය ආවහම කියන දේ කරන දේ ගැන සිහියක් නැහැ. ඒ වෙලාවට ඔබව පාලනය කරන්න කාටවත් බෑ. ඒ වගේම ටිකක් හිතුවක්කාරයි. කවුරු මොනවා කිව්වත් Tamanට හරි කියලා හිතන දේ තමයි ඔබ කරන්නේ. මේ හිතුවක්කාරකම නිසා ජීවිතයේ සමහර තැන්වලදී ඔබ අනවශ්‍ය ප්‍රශ්න දාගන්නවා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් පාපු අමාරු, කොන්දේ අමාරු ගැන අනිත් අයට වඩා ඔබ පරිස්සම් වෙන්න ඕන. ආදරය සහ පවුල ගැන කිව්වොත් සිංහ කේශ තියන අය තමයි පවුලට වැඩිපුරම ආදරය කරන කොට්ටාශය. ඔබ ආදරය කරන කෙනා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මුළු ලෝකයක් එක්ක වුණත් තනියම සටන් කරන්න ඔබ බය නැහැ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. සම්බන්ධතාවය ඇතුලේ ලොක්ක වෙන්න ඕන ඔබමයි පාර්ට්න ඔබට අනදෙන්න આવොත් එතන ගැටුමක් අනිවාර්යයි. කොහොම වුණත් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබ ඔය ඝනකම් කොණ්ඩේ තමයි ඔබේ ඔටුන්න. කවුරු හරි ඔබට යටත් වෙන්න කිව්වොත් නිකන් ඉන්න එපා. මොකද කැලේ රජා කූඩුවක දාලා හදන්න කාටවත් බෑ. ඔබේ ඒ රාජකීය ගැම්ම දිගටම තියාගන්න. ඝනකම් කොණ්ඩයක් තියෙන කාටවත් බය නැති කෙනෙක් වෙන්න. හතරවෙනියට දැන් අපි කියන්න යන්නේ අවුල් සහගත වෙච්ච කොණ්ඩේ ගැන. මේකට කියන්නේ අසුර කේශ කියලා. ඔබේ කොණ්ඩය ස්වභාවිකවම ටිකක් රළුයිද? කොච්චර පීරුවත් ඉක්මනටම අවුල් වෙනවද? සමහර වෙලාවට මේ කොණ්ඩය ඔබට වදයක් වෙලා තියෙනවද? එහෙනම් මේ කතාව අහන්න. සාමුද්‍රික ශාස්ත්‍රයේ මේකට කියන්නේ අසුර කේශ කියලා.
බය වෙන්න එපා. අසුරෙක් කියන්නේ නපුරු කෙනෙක්ට නෙවෙයි. විශ්වයේ ශක්තිමත්ම ජීවියට. ඇත්තම කතාව මේකයි. මේ කොණ්ඩේ තියෙන ඔබට ජීවිතයේ කිසිම දෙයක් රිදී දීසියක තියලා ලැබෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම ඔබට හැම දෙයකටම අනෙක් අයට වඩා මහන්සි වෙලා ඒක ලබා ගන්න වෙලා ඇති. ඉගෙන ගන්න, රස්සාවක් හොයාගන්න, ආදරයක් හොයාගන්න උනත් ඔබට ලොකු කට්ටක් කන්න වෙනවා. ඔබේ ඔළුව නිතරම රත් වෙනවා. නිතරම හිතේ මොකක් හරි බරක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම ඔබේ මානසික ආතතිය ස්ට්‍රෙස් එක අනිත් අයට වඩා ගොඩක් වැඩි. විවේකයක් කියන දේ ඔබට අඩුයි. මේ අය තමයි ලෝකේ ඉන්න ශක්තිමත්ම මිනිස්සු. කොච්චර ප්‍රශ්නාවක් කොච්චර වැටුණත් මේ අයව අල්ලපු අතට විසිකලත් ආපහු බිම වැටෙන්නේ හිටගෙනමයි. බින්දුවෙන් පටන් අරගෙන Tamanගේ මහන්සියෙන් ගෙවල් දොරල් හදලා වාහන අරගෙන දරුවන්ට උගන්වලා සමාජයේ ලොකු තැනකට එන්න පුළුවන් පුදුම හයියක් මේ අයගේ ලේවලම තියෙනවා. මට බෑ කියලා අතහැරලා දාන පුරුද්ද මේ අයට නෑ. භෞතික සම්පත් ඉඩම් කඩම් හිමි කරගන්න මේ අයට මාර වාසනාවක් තියෙනවා. හැබැයි ඒ හැමදේම ඉන්නේ තනිකරම මහන්සිය මත විතරයි. ආදරය ගැන කිව්වොත් මේ අය බොරු සෝබනකාරයෝ නෙවෙයි. මල් කඩ බොරු කවි කියේ ඉන්න මේ අයට වෙලාවක් නැහැ. හැබැයි ආදරය කරන කෙනාට මුළු හදවතින්ම ආරක්ෂාව දෙනවා. කට ටිකක් සැරවෙන්න පුළුවන්. මොකද ජීවිතේ ප්‍රශ්න එක්ක ඔළුව රත් වෙලා ඉන්න නිසා. ඒක පාඩන තේරුම් ගත්තොත් ජීවිතේ ගොඩම තමයි. අන්තිමට කියන්න තියෙන්නේ මේකයි. ඔබ ඔය අවුල් වෙන කොණ්ඩේ ගැන කවදාවත් දුක් වෙන්න එපා. ඒකෙන් පේන්නේ ඔබේ ඔළුව ඇතුලේ තියෙන ධාරිතාවයි. ඔබ සිනිඳු මලක් නෙවෙයි. ඕනම කුණාටුවකට ඔරොත්තු දෙන මහා ගසක් වගේ කෙනෙක්. ඒ ශක්තිය ගැන ආඩම්බර වෙන්න. ජීවිතේ කට්ට කාගෙන ගේම ගහන යකෙක් වගේ කෙනෙක් ඔබ. පස්වෙනියට අපි කියන්න යන්නේ ඉතා සිහින් සිනිඳු කොණ්ඩයක් තියෙන අය ගැනයි. මෙයාලට මේ කොණ්ඩයට කියන්නේ සුරකේශ කියලා. ඔබේ කොණ්ඩය අල්ලපු ගමන් නිස්සල යන තරම් සිනිඳුද? ඒ වගේම හරිම හීනි ගතියක් තියෙනවද? සමහර වෙලාවට කොණ්ඩය අඩුයි කියලා හිතෙනවද? එහෙනම් මේ කතාව ඔබ ගැනයි. සාමුද්‍රික ශාස්ත්‍රයේ මේකට කියන්නේ සුරකේශ කියලා. ඒ කියන්නේ දෙවියන්ගේ කෙස් හරිම මෘදුයි කියන එක. ඇත්තම කතාව මේකයි. මේ කොණ්ඩේ තියෙන අය හරිම වාසනාවන්තයි. අර රළු කොණ්ඩේ තියෙන අය වගේ දුක් විඳලා කට්ට කාලා දේවල් ලබා ගන්න ඔබට ඕන නැහැ. ඔබට ඕන දේවල් වෙලාවට ලැබෙනවා. කරදරයක් වෙන්න එද්දිම කොහෙන් හරි උදව්වක් ලැබෙනවා. හරියට නිකන් නොපෙනෙන බලවේගයක් ඔබව ආරක්ෂා කරනවා වගේ. ඔබ හරිම නිර්මාණශීලී. චිත්‍ර, සංගීතය, ලිවීම වගේ කලා කටයුතු වලට ඔබ උපතින්ම දක්ෂයි. ඔබේ වචන හරිම ලස්සනයි. කාටවත් බැනලා රණ්ඩු කරන කෙනෙක් නෙවෙයි ඔබ. ඔබ ඒකට කැමති නෑ. සාමය අගය කරන පින්වන්තම පිරිසක් තමයි මේ. හැබැයි ඔබේ ලොකුම දුර්වලකම තියෙන්නේ ඔබේ හිතේ. ඔබේ කොණ්ඩේ වගේම තමයි ඔබේ හිතත් හරිම සොෆ්ට්. පොඩි දෙයකටත් ඔබේ හිත රිදෙනවා. කවුරු හරි වචනයක් වැරද්දුවොත් ඔබේ ඇහැට කඳුළු වෙනවා. ඔබ හරිම ඉක්මනට අනිත් අයව විශ්වාස කරනවා. ඒ නිසාම සමාජයේ කපටි මිනිස්සුන්ට ඔබව ලේසියෙන් රවට්ටන්න පුළුවන්. අනේ පවුනේ කියලා අනුන්ට උදව් කරන්න ගිහින් අන්තිමට අමාරුවේ වැටෙන්නේ ඔබමයි. සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් ඔබට ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ටිකක් අඩුයි. ඉක්මනට හිම්බිරිස්සාව හැදෙනවා, ඇඟට පණ නැති ගතියක් දැනෙනවා. ආදරය ගැන කිව්වොත් ඔබ තමයි නියම රොමෑන්ටික් පෙම්වතුන්. ඔබ ආදරය කරන්නේ කවියක් වගේ හරිම ලස්සනට. හැබැයි ඔබට ඕන පාර්ට්නර් ඔබව බබෙක් වගේ බලා ගන්නවට. පොඩ්ඩක් සැරකලොත් කෑ ගැහුවොත් ඔබට ඒක දරා ගන්න බෑ. අන්තිමට කියන්න තියෙන්නේ මේ ටිකයි. ඔබේ ඔය සිනිඳු බව ඔබේ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔබේ පින්වන්තකම. ලෝකෙ දිනන්න සටන් කරන්න ඕනේ නෑ. ආදරයෙන් දිනන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න. හැමෝම ඔබ වගේ හොඳ නෑ. ඒ නිසා කාටවත් ඔබව රවට්ටන්න ඉඩ තියන්න එපා. හිත හරිම හොඳ වාසනාවන්ත. ඒ වුණාට ඉක්මනට අඬන කට්ටියක් තමයි ඔයාලා.
හොඳයි ඉතින් මේ කියපු දේවලුත් එක්ක ඔයාලට තියෙන්නේ මොන වගේ කොණ්ඩයක්ද ඒ කොණ්ඩෙට මේ ලක්ෂණ ගැලපෙනවද ඔයාලා දන්න කියන කට්ටියට ගලපලා බලද්දි මේක ගැලපෙනවද කියලා මේ සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව කියපු ලක්ෂණවලට ඔබේ අදහස කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ යක්ෂ කතාවල් ගැන දැනගන්න අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න කියලා අපි ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.